ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාට. අද අපි කතා කරන්න යන්නේ අපි හදාගෙන තියෙන ඩිසයින් එකේ forgot password process එක කොහොමද වෙන්නේ කියලා. අපි මේකට යූස් කරන්නේ මොඩල් එක. අපි දැන් බලමු කොහොමද මේ මොඩල් එක ක්‍රියේට් කරගෙන තියෙන්නේ කියලා. අපි අපේ කන්ටෙන්ට් එකකින් පහළ මොඩල් කියලා සෙක්ෂන් එකක් වෙන් කරගෙන තියෙනවා. මේ සෙක්ෂන් එකේදී තමයි අපි මොඩල් එක ක්‍රියේට් කරගන්නේ. අපේ පළවෙනි ඩිව් එකට අපි මොඩල් කියලා ක්ලාස් එකක් ඇඩ් කරගෙන තියෙනවා. අපිට ඕනි ඉන්ඩෙක්ස් ප්‍රමාණය ගන්න තමයි අපි ටැබ් ඉන්ඩෙක්ස් කියන එක යූස් කරලා තියෙන්නේ. අපි අපේ මොඩල් එකට ID එකක් දාලා තියෙනවා FP මොඩල් කියලා. මේ මොඩල් එක පොප් අප් වෙන විදිහට තමයි ක්‍රියේට් කරගන්නේ. ඒකට අපි මොඩල් ඩයලොග් කියලා ක්ලාස් එකක් ඇඩ් කරලා තියෙනවා. ඊළඟට අපි මොඩල් එකේ කන්ටෙන්ට් එක මේ විදිහට ක්‍රියේට් කරගෙන තියෙනවා. කන්ටෙන්ට් එකේ හෙඩර් එක විදිහට අපි යූස් කරන්න වෙනම ඩිව් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඒකට අපි මොඩල් හෙඩර් කියලා තමයි ක්ලාස් එක ඇඩ් කරගෙන තියෙන්නේ. මොඩල් හෙඩර් එකේ මොඩල් ටයිටල් එකක් තියෙනවා forgot password කියලා. එතකොට අපේ මොඩල් එක view වෙනකොට ටයිටල් එක විදිහට forgot password කියලා ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බටන් එකක් දාලා තියෙනවා. අපිට අවශ්‍ය වුණොත් view වෙලා තියෙන මොඩල් එක close කරගන්න පුළුවන්. database dismiss කියලා අපි දාලා තියෙන්නේ ඒ බටන් එක ක්ලික් කරාම මොඩල් එක ක්ලෝස් වෙලා යන්න ඕනි නිසා. අපේ මොඩල් එකේ හෙඩර් සෙක්ෂන් එක මේ විදිහට ක්‍රියේට් කරගෙන තියෙනවා. ඊළඟට අපි බලමු මොඩල් බොඩි සෙක්ෂන් එක කොහොමද ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. මෙතන අපි යූස් කරලා තියෙන්නේ කොලම් 6ක්. අපි ලේබල් එකක් දාලා තියෙනවා new password කියලා. new password එක අපිට ටයිප් කරගන්න input field එකක් යූස් කරලා තියෙනවා. ඒකේ ටයිප් එක අපි දීලා තියෙන්නේ password කියලා. ID එකක් දීලා තියෙනවා NP කියලා. ඊට පස්සේ අපි බටන් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ID එක දීලා තියෙන්නේ අපි NPB කියලා. බටන් එකේ ටෙක්ස්ට් එක තමයි show. එතකොට අපි මේ බටන් එකයි input field එකයි input group කියන ක්ලාස් එකට තමයි ඇඩ් කරගෙන තියෙන්නේ. එතකොට input field එකට එහා පැත්තෙන් බටන් එක view වෙනවා. new password එක create කරගත්ත විදිහටම අපි retype password එකත් මේ විදිහට create කරගන්න. ඒකටත් අපි කොලම් 6ක් use කරලා තියෙනවා. input group එකක් මෙතනදිත් අපි use කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපේ input field එකට අපි password type එකක් තමයි දීලා තියෙන්නේ. ID එක විදිහට අපි RNP කියලා use කරලා තියෙනවා. අපේ බටන් එකට RNPB කියලා ID එකක් තමයි add කරගෙන තියෙන්නේ. එතකොට අපේ මොඩල් එකේ ටයිටල් එක විදිහට forgot password කියලා ඊට පහලින් input field එකක් තියෙනවා new password කියලා. ඒ ළඟින් තියෙනවා show කියලා බටන් එකක්. new password එකට right side එකෙන් තියෙනවා retype password කියලා input field එක. ඒ ළඟින් තියෙනවා show කියලා බටන් එක. password එක change කරනකොට verification process එකක් වෙන්න ඕනේ. එතකොට new password එකයි retype password එකයි enter කරාම email එකක් එන්න ඕනේ. ඒ email එක අපේ verification එකට අදාළ වෙන්නත් ඕනේ. email එකෙන් එන verification code එක අපේ මොඩල් එකට enter කරාම ගැලපෙනවද බලලා password එක change කරන්න පුළුවන් විදිහට තමයි අපි මේක create කරගන්නේ.
අපි වෙරිෆිකේෂන් කෝඩ් එක එන්ටර් කරගන්න ලේබල් එකක් යූස් කරලා තියෙනවා. ඒකේ නම තමයි වෙරිෆිකේෂන් කෝඩ්. වෙරිෆිකේෂන් කෝඩ් එකට අපි ඉන්පුට් ෆීල්ඩ් එකක් යූස් කරලා තියෙනවා. ID එක තමයි v code. අපි ටයිප් එක ටෙක්ස්ට් එකක් විදිහට තමයි දීලා තියෙන්නේ. දැන් අපි බලමු අපේ මොඩල් එකේ footer section එක කොහොමද ක්‍රියේට් කරගෙන තියෙන්නේ කියලා. අපි මෙතන div එකට class එකක් දීලා තියෙනවා model footer කියලා. ඊළඟට අපි button දෙකක් මේ විදිහට add කරගෙන තියෙනවා. පළවෙනි button එක close, ඊළඟ button එක reset. close කියන button එක click කරාම dismiss වෙලා යන්න database dismiss කියන එක අපි use කරලා තියෙනවා. මේ button දෙකේම type එක button. අපි දැන් බලමු JavaScript පැත්තෙන් කොහොමද මේ ටික process කරගන්නේ කියලා. අපි මුලින්ම variable එකක් create කරගෙන තියෙනවා global විදිහට. forgot password model කියලා. එතකොට අපිට ඕනිම function එකක් ඇතුලේ හෝ පිටින් මේ variable එක access කරන්න පුළුවන්. ඊළඟට අපි function එකක් create කරගෙන තියෙනවා forgot password කියලා. අපිට පුළුවන් forgot password function එක sign in එකේ තියෙන forgot password anchor tag එක ඇතුලේ මේ විදිහට call කරගන්න. අපිට මේ function එක හරියටම වැඩ කරනවද බලන්න alert එකක් use කරලා check කරගන්න පුළුවන්. දැන් අපි JavaScript පැත්තෙන් data ටික collect කරගන්න ඕනේ. අපි index file එකේ model එකට use කරේ fp model කියලා ID එක. අපි JavaScript පැත්තෙන් මේක මේ විදිහට variable එකේ අල්ලගෙන තියෙනවා. ඊළඟට අපි model එක view කරගන්න, model එක display කරගන්නවා forgot password variable එක හරහා. ඒකට අපි new bootstrap.model කියලා use කරලා තියෙනවා. ඊට පස්සේ අපි show කියන function එකේ මේ model එක view කරගන්න පුළුවන්. මේ process එක මේ විදිහට අපි add කරගත්තාම අපේ design එකේ forgot password link එක click කරාම අපේ model එක view වෙන්න ගන්නවා. අපි close button එක click කරාම ඒක close වෙලා යනවා. අපි බලමු එතනින් එහාට කොහොමද මේක process කරගන්නේ කියලා. ඊළඟට අපි new password එකේ show කියන button එක සහ retype password කියන එකේ show කියන button එක process කරගමු. ඒ කියන්නේ show කියන button එක click කරාම අපි enter කරලා තියෙන password එක view වෙන්න හදා ගන්නවා කියන එක. අපි ඒකට මුලින්ම JavaScript පැත්තේ function දෙකක් හදාගෙන තියෙනවා. පළවෙනි function එක show password 1, අනිත් function එක show password 2. අපි මේ function දෙක index file එකේ new password එකට show password 1 function එකත් සහ retype password එකට show password 2 function එකත් මේ විදිහට call කරගන්න ඕනේ. අපිට function එක හරියටම වැඩ කරනවද බලන්න මේ විදිහට alert දෙකක් use කරලා check කරගන්න පුළුවන්. දැන් අපි index එක පැත්තේ new password එකට අදාළ ID ටික add කරලා JS පැත්තේ data ටික collect කරගන්න ඕනේ. අපි මේ විදිහට data ටික collect කරගෙන JavaScript පැත්තේ variables දෙකකින් මේ ටික store කරගෙන තියෙනවා. අපි මෙතන if condition එකක් use කරලා තියෙනවා. අපේ text field එකේ type එක equal වෙනවද බලනවා password කියන එක. password කියලා නම් තියෙන්නේ අපි text field එකේ type එක text එකක් විදිහට change කරනවා. ඒ වගේම button එක hide කියලා change වෙන්නත් හදනවා. එතකොට අපි password එක click enter කරලා show කියන button එක click කරාම අපි enter කරලා තියෙන password එකේ characters ටික view වෙන්න ගන්නවා. එහෙම නැත්තම් ඒ කියන්නේ අපි text field එකේ type එක password නම් button එක
අපි වෙනස් කරනවා show කියලා. අපි මේ process එකම show password to කියන function එකටත් add කරගන්න. අපිට අවශ්‍ය ID ටික use කරලා තියෙනවා මෙතන. ඊට පස්සේ අපි variable එකකින් මේ data ටික store කරගෙන condition එක මේ විදිහටම අපි add කරගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද forgot password process එකේ ඉස්සරහට වෙන දේවල් ටික කොහොමද වෙන්නේ කියලා. මේකෙදි අපිට email එකක් අවශ්‍ය වෙනවා. ඒකට අපි use කරන්නේ sign in එකේ email එක. අපි sign in එකේ email එකක් use කරලා තියෙනවා. අපි sign in එකේදී use කරගත්ත email එක JavaScript පැත්තේ මේ විදිහට variable එකක store කරගන්න. forgot password function එක ඇතුළේදී තමයි අපි මේ ටික collect කරගන්නේ. දැන් අපි data ටික pass කරන්න ajax use කරමු. මුලින්ම request එකක් create කරගෙන තියෙනවා. අපි ඒක request කියලා variable එකක store කරගෙන තියෙනවා. ඊට පස්සේ anonymous function එකක් හදලා ඒ හරහා අපි මේක access කරගන්න. ඊළඟට අපි if condition එකක් use කරලා තියෙනවා. අපේ request එකේ ready state එක equals to බලනවා forward සහ request එකේ status එක 200 වලට equal ද බලන්න. අපි එනේ request එක response text එකක් විදිහට අරගෙන response කියලා variable එකක store කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ request එක send කරන්න ready කරගන්න. අපි මෙතන use කරලා තියෙන්නේ get method එක. location එක විදිහට forgot password process.php කියන ෆයිල් එක දීලා තියෙනවා. අපේ email එකේ value එක e කියන නමින් තමයි අපි assign කරගෙන තියෙන්නේ. මේක asynchronous වෙන හින්දා අපි true කියලා pass කරලා තියෙනවා. ඊළඟට අපි request එක send කරනවා send කියලා use කරලා. ඊට පස්සේ අපි forgot password process.php ෆයිල් එක create කරගන්න ඕනේ. මේකෙදි අපිට එහා පැත්තෙන් එන data ටික collect කරගන්න පුළුවන්. get method එකෙන් එන නිසා අපි get කියලා use කරලා තියෙනවා. e කියන නමින් එන data එක අපි $email කියලා variable එකක store කරගන්න. අපිට echo කරලා බලන්න පුළුවන් $email එක. ඊට පස්සේ අපි js එක පැත්තේ alert එකක් use කරලා ඒ එන response එක view කරගෙන check කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ process එක database එකත් එක්ක කොහොමද connect වෙන්නේ කියලා බලමු. මුලින්ම අපි forgot password process එකට අපේ connection class එක include කරගන්නවා. අපි මෙතන එහා පැත්තෙන් e කියන නමින් එන get method එකෙන් e කියන නමින් එන data එක $email කියලා variable එකක store කරගෙන තියෙනවා. ඊළඟට අපි බලනවා අපේ $email කියන එක empty නැද්ද කියලා. empty නැත්නම් අපි database එක හරහා search එකක් use කරලා query එකක් execute කරගන්නවා. user table එකේ email column එකේ තියෙනවද බලනවා. අපි enter කරන email එකට ගැලපෙන email එකක්. මේක search query එකක් නිසා execute වුණාට පස්සේ අනිවාර්යෙන් result set එකක් එනවා. ඒක නිසා අපි $rs කියලා මේක අපි store කරගන්නවා. ඊළඟට අපි $rs කියන එකේ number row count එක ගන්නවා. අපි ඒකට numRows කියලා use කරලා තියෙනවා. අපි ඒක $n කියලා variable එකකින් අල්ල ගන්නවා මේ විදිහට. අපි enter කරපු email එකට අදාළ usersලා ඉන්න පුළුවන් එක්කෙනයි. එහෙනම් අපි if එකක් දාලා condition එකක් check කරගන්නවා $n කියන එක equals වෙනවද 1ට කියලා. අපිට ඒක check කරගන්න පුළුවන් echo එකක් use කරලා. $n කියන එක 1ට equal නැත්නම් අපි කියනවා invalid email address කියලා. දැන් අපි උඩින් check කරා email එක empty නැද්ද කියලා. empty නැත්නම් අපි කියනවා please enter your registered email address කියලා. දැන් අපිට email sending process එක කරන්නේ කොහොමද කියලා බලමු. අපි ඒකට files ටිකක් add කරගන්නවා. අපි මෙතන use කරලා තියෙනවා
exception.php, oout.php, phpmailer.php, pop3.php සහ smtp.php. අපි මේ ෆයිල්ස් ටික forgot password process.php ෆයිල් එකට ඉන්ක්ලූඩ් කරගන්න ඕනි. මෙතනදී අපිට යූස් කරගන්න ඕනි ක්ලාස් එකක් තියෙනවා. ඒක තියෙන php mailer ඇතුලේ. අපි ඒක phpmailer/phpmailer/phpmailer කියලා මේ විදිහට යූස් කරගෙන තියෙනවා. අපි මෙතන user name එකක් විදිහට දෙන්න ඕනි අපේ valid email address එක. ඒ valid email address එකම අපි set form වල, ඒ කියන්නේ reset password එකට add කරගන්න ඕනි. අපි subject එකට e-shop forgot password verification code කියලා මේ විදිහට දාගෙන තියෙනවා. දැන් මෙතන අපේ code එකේ වෙනම code එකක් generate වෙනවා. අපිට ඒකට unique id කියන function එක use කරන්න පුළුවන්. අපි මේ function එක $code කියලා variable එකක store කරගන්නවා. අපේ body content එක විදිහට අපි h1 tag එකක් use කරලා your verification code is කියලා දීලා තියෙනවා. එතනට අපි දාලා තියෙනවා මේ $code කියන එක. ඒ කියන්නේ අපේ unique id කියන එක. මේක තමයි අපේ verification code එක විදිහට එන්නේ. දැන් අපේ email එකට code එකක් send වෙනවා. ඒ වගේම database එක පැත්තටත් මේක update වෙන්න ඕනි. අපි ඒකට use කරන්නේ update query එකක්. user table එකේ තියෙන verification code කියන column එකට අපි email එකේ එන verification code එක update වෙන විදිහට අපි මේක set කරගෙන තියෙනවා. දැන් අපි මේ email එක send වෙන එකට අපි if condition එකක් දාලා මෙතන check කරගෙන තියෙනවා. අපේ email එක send උනේ නැත්නම් අපි echo කරලා තියෙනවා verification code sending failed කියලා. email එක send වුණා නම් success කියලා message එකක් අපිට view වෙනවා. දැන් අපිට JavaScript පැත්තෙන් බලන්න පුළුවන් අපේ එන response එක success වලට equal ද කියලා. එතකොට අපිට alert එකක් දෙන්න පුළුවන් verification code sent to your email address, please check your email කියලා. දැන් අපිට මුලදී අපි මෙතන ඔයාලා දැක්ක කමෙන්ට් කරලා තිබ්බ අපි මේ හදාගත්ත ටික අපේ මොඩල් එක show වෙන එක. අපේ මොඩල් එක show කරගන්න පුළුවන් දැන් මෙතනදී. අපේ response එක success නම් අපේ verification code එක email එකට ආවනම් අපේ මොඩල් එක show වෙන විදිහට අපි මේ විදිහට code එක add කරගන්න ඕනි. එහෙම නැත්තම් code එක send උනේ නැත්තම් අපිට message div එකක් use කරලා මේ විදිහට verification code එක send උනේ නැහැ කියලා view කරගන්න පුළුවන්. දැන් අපි බලමු reset password process එක කොහොමද වෙන්නේ කියලා. අපි ඒකට මුලින්ම function එකක් create කරගෙන තියෙනවා reset password කියලා. අපේ model එකේ footer එකේ තිබුණා මතකයි reset කියලා button එක. අපි මේ reset කියන button එක ඇතුලේ reset password කියන function එක call කරගන්න ඕනේ. අපිට මේක හරියටම වැඩ කරනවද බලන්න මුලින්ම alert එකක් දාලා check කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි එහා පැත්තෙන් එන data ටික මේ පැත්තේ collect කරගන්න ඕනේ. sign in එකේ email එකයි, new password එකයි, retype password එක සහ verification code එකයි. අපි ඒවට වෙන වෙනම IDs use කරා. ඒ ටික අපි මේ විදිහට JavaScript පැත්තෙන් collect කරගන්න ඕනේ. අපි මේ collect කරගත්ත data ටික form එකකට දාගන්න. අපි ඒකට new form data කියලා form එකක් create කරගෙන f කියලා variable එකකින් form එක අල්ලගන්න. ඒකට අපි append කරනවා email එකේ e කියන නමිනුත් new password එකේ value එක කියන නමිනුත් retype password එක r නමිනුත් verification code එක v කියලා නම. ඊට පස්සේ අපි ajax use කරන නිසා request එකක් create කරගෙන තියෙනවා. ඒක අපි request කියලා variable එකක store කරගන්න anonymous function එකක් කරා මේක access කරනවා. ඊට පස්සේ අපි if condition එකක් දාලා check කරගන්නවා අපේ request එකේ ready state එක forward equals කියලා සහ
request එකේ status එක 200 වලට equal. අපි එන response එක response කියලා variable එකක store කරගන්න. ඊට පස්සේ අපි request එක send කරන්න ready කරගන්න. අපි මෙතන use කරලා තියෙන post method එක. location එක විදිහට reset password process.php file එක add කරගෙන තියෙනවා. asynchronous නිසා අපි true කියලා pass කරගන්නවා. ඊට පස්සේ අපි form එකත් එක්කම request එක send කරනවා. මේ පැත්තේ reset password process කියන file එක create කරගන්න ඕනේ. ඊට පස්සේ එහා පැත්තෙන් එන data ටික post method එකකින් එන්නේ. ඒක නිසා අපි post කියලා use කරලා තියෙනවා. අපි data ටික වෙන වෙනම $email, $new password, $rt password සහ $verification කියලා variables වල store කරගන්න. අපිට alert use කරලා මේ ටික ඉස්සෙල්ලාම check කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි JavaScript පැත්තේ response එක alert කරගන්න. ඊට පස්සේ අපි connection.php file එක අපේ reset password process.php file එකට input කරගන්න. මෙතනදී අපි check කරලා තියෙනවා if condition එකක් දාලා new password එක retype password එකට equal නැද්ද කියලා. අපිට echo කරනවා එතකොට password does not match. else එකේදී අපි check කරනවා new password එක සහ retype password එක match වෙනවා නම් අපේ database එක පැත්තෙන් select query එකක් use කරලා අපිට මේ විදිහට execute කරගන්න පුළුවන්. user table එකේ email column එකේ තියෙන email එකට ආපු email එකද කියලා බලනවා අපි සහ අපිට vcode එකේ තියෙනවද බලන්න ඕනි. අපිට ආපු verification code එක email එකත් එක්ක ගැලපෙනවා කියලා. මේ දෙකම හරිනම් අපි මේක execute කරන්න හදා ගන්න ඕනේ. අපි මෙතනින් එන result එක $rs කියලා variable එකක store කරගන්නවා. ඊට පස්සේ අපි number of count එකක් බලනවා num rows කියලා. ඒක අපි $num කියලා variable එකකින් අල්ලගන්නවා. email එක සහ verification code එක ගැලපෙන usersලා ඉන්න පුළුවන් එක්කෙනයි. එහෙනම් අපි $num කියන එක එකට equals බලමු. ඊට පස්සේ අපි database එකේ update එකක් දෙනවා. new password එක password කියන column එකට set කරන්න කියලා. email එක අපි verification code එක ආපු email එකට සමාන වෙන්න ඕනේ. එහෙමනම් අපි echo කරනවා success කියලා. එහෙම නැත්නම් invalid email address or verification code කියලා echo වෙන්න අපි මේ විදිහට හදාගෙන තියෙනවා. දැන් අපි JavaScript පැත්තෙන් බලනවා අපිට එන response එක success කියලා. එහෙනම් අපි alert කරනවා password updated successfully. ඊට පස්සේ අපේ model එක hide කරලා තියෙනවා. hide වුණාට පස්සේ අපේ window එක index.php file එකට navigate වෙනවා. අපේ response එක success වලට equal නැත්තම් එහෙම නැත්තම් එහා පැත්තෙන් එන ඕනෑම response එකක් අපිට මෙතන alert වෙන්න ඕනේ. දැන් අපි බලමු output එක කොහොමද තියෙන්නේ කියලා. දැන් අපේ මොඩල් එක view වෙනවා බලා ගන්න පුළුවන්. අපි දැන් email එකට ගිහින් බලමු verification code එකක් ඇවිල්ලාද කියලා. අපිට email එකක් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේ code එක copy කරලා verification code කියන තැන paste කරන්න පුළුවන්. අපි මෙතන new password එකක් add කරලා බලමු. retype password එකට අපි වෙන password එකක් දීලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා.
password does not match. එහෙනම් අපි හරි password එක දාලා බලමු. show කියන බටන් එක ක්ලික් කරාම අපිට දාලා තියෙන ටෙක්ස්ට් එක පේනවා. වෙරිෆිකේෂන් කෝඩ් එකත් හරි අපි රීසෙට් කියලා ක්ලික් කරලා බලමු. password updated successfully. okay ක්ලික් කරාම අපි index.php ෆයිල් එකට navigate වෙනවා. database එක පැත්තෙන් අපි password එක අප්ඩේට් වෙලා තියෙනවා. වෙරිෆිකේෂන් කෝඩ් එකත් අප්ඩේට් වෙලා තියෙනවා. මේ විදිහට තමයි අපේ forgot password process එක ක්‍රියේට් කරගත්තේ. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් අදට සමුගන්නවා. ස්තුතියි.